right welcome කියලා පිළිගන්න අපේ SatPNL YouTube channel එකට. ඉතින් ඔයාලට අපි අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ කොහොමද copy trading කියන එක අපි start කරන්න කියන එක ගැන. හරි. එතකොට මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඇත්තටම මේ 2026 අවුරුද්දේ ඔයාලට මහන්සියක් නැතුව, ඒ කියන්නේ ඔයාලට ලොකු දැනුමක් මහන්සියක් නැතුව ඔයාලගේ රිස්ක් එක මැනේජ් කරගෙන කොහොමද ඔයාලා ප්‍රොෆිට් එකක් ගන්නෙ? අඩුම ගානේ දවසට ඩොලර් 5-10ක්වත් කොහොමද ඔයාලා හොයාගන්නේ කියන එක ගැන කතා කරනවා. හරි. අපි මුලින්ම බලමු මේ කොපි ට්‍රේඩින් කියන එකේ වාසි සහ අවාසි මොනවද කියලා. ඇත්තටම කොපි ට්‍රේඩින් කියලා කියන්නේ කවුරු හරි, ඒ කියන්නේ ඔයාට ට්‍රේඩ් කරගන්න බැරි නම්, ඇනලයිස් කරන්න ටයිම් එකක් නැති නම්, එහෙම නැත්නම් ඔයාට ඒ ගැන නොලෙජ් එකක් නැත්නම් ඔයාට පුළුවන් වෙන කෙනෙක්ගේ ට්‍රේඩ් ටික ඔයාගේ account එකට කොපි කරලා ප්‍රොෆිට් එකක් ලබා ගන්න. හරි. මම ඔයාලට ඊට පස්සේ මම ලින්ක් කරපු account එක කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ, ඊට පස්සේ කොහොමද මේක වෙන්නේ, මේ දේවල් පැහැදිලි කරන්න. මුලින්ම අපි බලමු මේ කොපි ට්‍රේඩින් වල තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. හරි. වාසි කියලා කියන්නේ ඔයාලට ගත්තොත් එහෙම කොපි ට්‍රේඩින් කරන්න ඔයාලට අත්දැකීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රේඩින් ගැන ගැඹුරු දැනුමක් නැති කෙනෙකුටවත් දක්ෂ ට්‍රේඩර් කෙනෙකු අනුගමනය කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කාලේ ඉතිරිවීම. ඔයාගේ කාලේ ඉතිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පැය ගාණක් මාකට් එක දිහා බලාගෙන, chart දිහා බලාගෙන, ඇනලයිස් කරගෙන, එහෙම නැත්නම් මොනවා හරි ඒ දේවල් ගැන ඒ රිසෝසස් ස්ටඩි කරලා ඔයා කරන්න යන දේ, ඔයාගේ ටයිම් එක, ඔයාගේ මහන්සිය, ඒ හැම දෙයක්ම කාලේ ඉතිරි වෙනවා. ඒ වගේම තමයි ඔයාට ට්‍රේඩින් කියන දේ ඇත්තටම අද ඉගෙනගෙන හෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේක කාලයක් තිස්සේ ඉගෙන ගන්න ඕන, ඊට පස්සේ එක්ස්පෙරිමන්ට් කරන්න ඕන, ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න ඕන, ඊට පස්සේ තමයි ඔයා දක්ෂ ට්‍රේඩර් කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඔයාට මේ දේවල් කරන්න නැතුව දක්ෂ ට්‍රේඩර් කෙනෙක්ව කොපි කරගෙන ඔයාගේ ප්‍රොෆිට් එක ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ දැනුම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ට්‍රේඩර්ගේ නොලෙජ් එකෙන් ඔයාට වැඩක් ගන්න පුළුවන්. අනික තමයි ඔයා මේ වෙනුවෙන් අමතර කාලයක් වැය කරන්න ඕනේ නැහැ. එතකොට ඔයාගේ දවසේ පැය 24න් ඔයාගේ තියෙන වැඩ ටික කරගන්න ගමන් මේ දේ ඔටෝමැටිකලි වෙනවා. එතකොට ඔයාට තියෙන්නේ ට්‍රේඩර් කෙනෙක්ව කොපි කරාට පස්සේ ඔයාට බලන්නවත් දෙයක් නැහැ. ඕනනම් දවස් අවසානට ඔයාගේ ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරගන්න, එහෙම නැත්නම් මාසෙ අවසානට ඔයාට ඒක විත්ඩ්‍රෝ කරගන්න විතරයි තියෙන්නේ. හරි. ඔන්න ඕක තමයි ස්වයංක්‍රීයම සිද්ධ වෙන දෙයක් තමයි කොපි ට්‍රේඩින් කියලා කියන්නේ. ඒතර ඔන්න ඕක තමයි මේක ඇතුළේදී සිද්ධ වෙන්නේ. ඔයාට දක්ෂ ට්‍රේඩර් කෙනෙක් හොයලා එයාව ෆලෝ කරලා එයාගේ ට්‍රේඩ් ටික කොපි කරගන්න තියෙන්නේ. මම ඔයාලට වීඩියෝ එකේ ඊට පස්සේ ඔයාලට කියලා දෙන්න කොහොමද ට්‍රේඩර් කෙනෙක්ව හොයාගන්නේ, මොකක්ද අපි බලන්න ඕන, ඒ දේවල් ගැන කතා කරමු. හරි. දැන් අපි බලමු කොපි ට්‍රේඩින් වල තියෙන අවාසි මොනවද කියලා. එකක් තමයි රිස්ක් එක. ඇත්තටම ඔයාලා හම්බ කරන්න නම් රිස්ක් එකක් ගන්න වෙනවා. ඔයාලා රිස්ක් එකක් ගන්න බැයි නම් මේ ගැන අය එතනින් එහාට කතා කරලා තේරුම් නැහැ. හරි. පළවෙනි දේ තමයි රිස්ක් එක. ඒ කියන්නේ මොනවා හරි අපි ෆලෝ කරන ට්‍රේඩර් මොනවා හරි වැරදි තීරණයක් ගත්තොත්, එයාගේ ඩිසිෂන් එකේ මොකක් හරි අවුලක් වුණොත් ඒ දේ ඔයාගේ account එකටත් ඒ විදිහටම බලපානවා. ඒ කියන්නේ ට්‍රේඩ් කරන ප්‍රොවයිඩර්ගේ ට්‍රේඩර්ගේ account එක මොනවා හරි ඩැමේජ් එකක් වෙනවා නම් ඒක ඔයාලගේ එකෙත් වෙනවා. ඒ account එක ප්‍රොෆිට් වුණොත් ඔයාලා එකෙත් වෙනවා. ඔන්න ඔය දෙකම තියෙන නිසා ඒකේ එක අවාසියක් විදිහට ඒ වගේ රිස්ක් එකක් තියෙනවා. මොකද ට්‍රේඩ් කරලා තමයි ඔයාලට ප්‍රොෆිට් එක දෙන්නේ. ඒතකොට ට්‍රේඩින් කියන්නේ ලොස් ප්‍රොෆිට් දෙකම තියෙන දෙයක්. ඒක කොහොමද මැනේජ් කරගන්නේ කියන එක මම ඔයාලට පස්සේ පැහැදිලි කරන්නම්. හරි. අනිත් එක තමයි පාලනයක් නොමැතිකම. හිතන්නකෝ ඔයා මොනවා හරි හේතුවක් නිසා කොපි ට්‍රේඩින් වලට ඔයාගේ ෆන්ඩ් එකක් ඩිපොසිට් කරලා ඔයාලගේ තියෙන ගාණක් දානවා. ඔයා මේක දවසක් දෙකක් ප්‍රොෆිට් කරනකොට මේක ගැන ඕවර් කොන්ෆිඩන්ස් ඇවිල්ලා. ඔයාගේ ඕවර් කොන්ෆිඩන්ස් ඇවිල්ලා ඔයා තියෙන ඔක්කොම ටික ණය වෙලා හරි එහෙම මෙහෙන් ඉල්ලගෙන හරි ඔක්කොම ටික කොපි ට්‍රේඩින් වලට දාලා කවදාවත් ඒ වගේ දෙයක් කරන්න එපා. මොකද ට්‍රේඩින් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. එතකොට ඉන්වෙස්ට්මන්ට් අපි කරන්නේ අපේ පරිභෝජනයේට තියෙන දේක් තියාගෙන ඉතුරු ටික තමයි අපි ඉන්වෙස්ට්මන්ට් වලට පාවිච්චි කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාට අවශ්‍ය නැති, ඒ කියන්නේ අවශ්‍ය නැති කියලා කියන්නේ ඔයාට අතිරික්තයක් තියෙන මුදලක් තමයි මේකට යොදවලා බලන්න ඕන. එතකොට ඒක පාඩුණත් ඔයාට දරා ගන්න පුළුවන් මුදලක්. අනිත් එක තමයි ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා. ගාස්තුවක් ගෙවන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ ට්‍රේඩර් කිසිම කෙනෙක් අපිට නිකන් කිසිම සර්විස් එකක් දෙන්නේ නැහැ. එතකොට එයාට ඔයාගේ, ඒ කියන්නේ ඔයාගේ account එක එයා ප්‍රොෆිට් කරලා දෙනවට, ඒ කියන්නේ එයා දාන ට්‍රේඩ් එක ඔයා කොපි කරගන්නවට එයාට වෙනම ෆී එකක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ලොස් වුණොත් එහෙම ඒක ගෙවන්න ඕනේ නැහැ අපි. ලොස් වුණොත් කියන්නේ හිතන්නකෝ ට්‍රේඩ් 10ක් ප්‍රොෆිට් කරනකොට ට්‍රේඩ් 4ක් ලොස් වෙනවා. හැබැයි අපි 4න් ලොස් වෙන එකෙන් ගෙවන්න ඕනේ නැහැ. එතකොට අපි ට්‍රේඩ් 6කින් විතරයි එයාට කමිෂන් එක ගෙවන්න ඕන. මොකද ලොස් වෙන 4ට ප්‍රොෆිට් ඒවා 4ක් තියෙන නිසා ඒක බැලන්ස් වෙනවා. එතකොට ඔයාට එහෙම පාඩුවක් වෙන්නේ නැහැ. දවස් අවසානට කොහොමද ප්‍රොෆිට් එක තමයි ඉන්නේ. හැබැයි ෆී එකක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් ඔයා තෝරගන්න ට්‍රේඩ් අනුව ඩිපෙන්ඩ් වෙනවා. මොකද ලොස් වෙන ට්‍රේඩර් කෙනෙක් ඔයා තෝරගත්තොත් එහෙම ඔයාගේ account එක ලොස් වෙනවා. ප්‍රොෆිට් කරන ට්‍රේඩර් කෙනෙක් තෝරගත්තොත් තමයි ප්‍රොෆිට් වෙන්නේ. ඒක තෝරගන්න විදිහ මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඊගාව කාරණාව තමයි
අපිට කොපි ට්‍රේඩින් වලදී සමහරලාට ගොඩක් වෙලාවට අපි දන්නේවත් නැති දැකලවත් නැති ට්‍රේඩර් කෙනෙක්ව තමයි අපි ෆලෝ කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට ට්‍රේඩ් එකේ හිස්ටරි එක බලලා තමයි තීරණය ගන්න වෙන්නේ. සතියක්ද මාසයක්ද මාස 6ක්ද අවුරුද්දක්ද ඒ අතීතයේ බලලා තමයි තීරණ ගන්න වෙන්නේ. එතකොට අපිට මේ ට්‍රේඩ් කොයි වගේ කෙනෙක්ද හෙට දවසේ කොහොම වෙයිද කියන එක ගැන හරියට හිතා ගන්න අමාරුයි. ඉතින් ඒකත් එක අවාසියක් විදියට සලකන්න පුළුවන්. නමුත් ඒකට අපිට එයා ට්‍රේඩ් කරලා තියෙන විදිය, කොහොමද ඒ ට්‍රේඩින් වල පේස් කරලා තියෙන විදිය, එයා රිස්ක් එක මැනේජ් කරලා තියෙන විදිය, ඔය දේවල් ගැන ස්ටඩි කරලා ඒක අපිට අපේ ඒ පැත්තේ තියෙන රිස්ක් එක බෙයා කරගන්න පුළුවන්. හරි. ඊට අමතරව ඔයා තව ට්‍රේඩින් වලට කොපි ට්‍රේඩින් වලට එනවා නම් ඔයා සැලකීමත් විය යුතු අනිවාර්ය කරුණු තුනක් තියෙනවා. එකක් තමයි හොඳ ප්ලැට්ෆෝම් එකක් තෝරගන්න ඕන. ඒ කියන්නේ බ්‍රෝකර් ආයතනයේ විශ්වාසවන්ත එකක් වෙන්න ඕන. ඒකට හේතුව තමයි ඩිපොසිට් විත්ඩ්‍රෝවල් වලට ප්‍රශ්නයක් නැති, හදිස්සිය හරි මොනවා හරි ඔයාගෙන් පොඩි හරි මිස්ටේක් එකක් වුණොත් ඒකට කතා කරලා හරි මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. එහෙම කනෙක්ෂන් එකක් තියෙන බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්න. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා ලංකාවේ කවුරුත් මේ බ්‍රෝකර්ගේ සම්බන්ධ වෙලා නැතත් ඔයාට පුළුවන් නම් කස්ටමර් කෙයා කතා කරපු ගමන් එයාලා සපෝට් එක දෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැත්තම් එහෙම බ්‍රෝකර් කෙනෙක්ව තෝරගන්න. ඒ වගේම ටිකක් බලන්න එයාලා කිසිම වෙලාවක කස්ටමර්ස්ලාගේ විත්ඩ්‍රෝවල් හෝල්ඩ් කරලා තියනවද? ඒ වගේම මොනවා හරි වෙන ඒ කියන්නේ කම්පැනියට බ්ලැක් මාක් වැදිලා තියෙනද? ඒ වගේ දේවල් බලන්න. ඉතින් මේවා බලනකොට ඔයාලා ට්‍රස්ට් පයිලට් වගේ දේවල් නම් බලලා තේරුම් නැහැ. මොකද දැන් ගොඩක් වෙලාවට ඒවා බිස්නස් එකක් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මම එක බ්‍රෝකර් කෙනෙකුට කැමති නම් මං ලොග් වෙලා අනිත් ඒවා මෙහෙම හොඳ නැහැ කියලා එහෙම කියනවා. ඒක බ්‍රෝකර් කම්පැනි වලින්ම සල්ලි දීලා අනිත් අයට කරන දෙයක් තියෙන. ඒ හන්ද ඒක බලලා වැඩක් නැහැ. ඔයාලා බලන්න හොඳ ට්‍රේඩර්ස්ලා ඉන්න ගෲප් වල එයාලගේ අයිඩියාස් මොනවද? ඒ කියන්නේ ට්‍රේඩ් කරන අයගේ ඒක අදහස් බලලා තමයි ඔයාලා මේක තීරණය කරගන්න ඕන. හරි. අනිත් එක තමයි මාස්ටර් ට්‍රේඩර් පරීක්ෂා කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඔහුගේ ඩ්‍රෝ ඩවුන් එක බලන්න ඕන. ඩ්‍රෝ ඩවුන් එක කියලා කියන්නේ හිස්ටරි එක බැලුවට පස්සේ එයා මේ වෙනකන් උදාහරණයකට අපි හිතමුකෝ ඩොලර් 100 account එක ට්‍රේඩ් කරනවා කියලා. ඩොලර් 100 account එක ඩ්‍රෝ ඩවුන් එක කොච්චර ගිහින් තියෙනවද? සාමාන්‍ය 140 50 එහා ඩ්‍රෝ ඩවුන් යනවා නම් අපි පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද ලොකු රිස්ක් එකක් තියෙනවා. සාමාන්‍ය 120ට අඩුවෙන් වගේ ඩ්‍රෝ ඩවුන් එක මැනේජ් කරනවා නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. මොකද ඒ කියන්නේ එයා ලොකු ඩ්‍රෝ ඩවුන් එකක් යන්න දෙන්නේ නැතුව account එක safe එකේ තියාගෙන තමයි ට්‍රේඩ් කරන්නේ. තුන්වෙනි කාරණාව තමයි අනිවාර්යෙන් මේ මොන දේ බලුවත් ඔයාට දරන්න පුළුවන් මුදලක් තමයි ට්‍රේඩින් වලට දාන්න ඕන. ඒ කියන්නේ ඔයාට දරන්න පුළුවන් මුදලක්. ඒ කියන්නේ මේ දේ සම්පූර්ණ මුදල නැති වෙලා ගියත් ඔයාට ඒක ගැටලුවක් නොවන මුදලක් පමණක් මේකට දාන්න වග බලා ගන්න ඕන. ඔන්න ඕක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට කොපි ට්‍රේඩින් ගැන අයිඩියා එකක් එන්න ඇති. අපි බලමු කොපි ට්‍රේඩින් කොහොමද සිද්ධ වෙන්නේ. එතකොට කොපි ට්‍රේඩින් account එක අපි බලන්න ඕන දේවල් ටික අපි check කරලා බලමු. හරි. මම යනවා CPT කියන බ්‍රෝකර්ට. මේ ඇවිල්ලා අපි උනත් ට්‍රේඩ් කරන එක බ්‍රෝකර් කෙනෙක්. ඉතින් මම මේ බ්‍රෝකර් ප්‍රොමෝට් කරන්න කියනා නෙමෙයි. ඉතින් මේ බ්‍රෝකර්ස්ලා ඔයාලට සුදුසු විදියට තෝරගන්න ඕන තරම් කොපි ට්‍රේඩින් සර්විස් තියෙනවා ලෝකේ. ඉතින් එතකොට මේ බ්‍රෝකර්ස්ලාගේ දැන් ඇත්තට මේ බ්‍රෝකර් තෝරගත්ත හේතුව මම කියන්න අපිට ඩිපොසිට් විත්ඩ්‍රෝවල් වලදී මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොනවා හරි ඉෂුව එකක් ඒ කියන්නේ අපේ පැත්තෙන් මොනවා හරි වැරද්දක් වුණා ටක් ගාලා කස්ටමර් කෙයා කතා කරලා ඕන දෙයක් කරගන්න පුළුවන්. කස්ටමර් කෙයා කියන්නේ ලංකාවේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා මේකේ. එතකොට එයා හරහා අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපි ආව ප්‍රයිවට් කන්ටැක්ට් කරගෙන තමයි මේකට වැඩේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. එතකොට ඕනම ප්‍රශ්නකදී එයාට කතා කරලා ඕන ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වෙන බ්‍රෝකර් කෙනෙක්ගෙන් කරගන්න බැරි ගොඩක් දේවල් මේ බ්‍රෝකර්ගෙන් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඩිපොසිට් විත්ඩ්‍රෝවල් දාපු ගමන් අනිත් පැත්තට එනවා. විත්ඩ්‍රෝවල් වලට නම් මේ වෙනකම් පැයක්වත් බලන් ඉන්න සිද්ධ වෙලා නැහැ. ඩිපොසිට් එහෙමත් ඒ වගේ කිසිම ඉෂුව එකක් නැතුව කරගන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ එයාලගේ මම account එකේ මේ copy trading කියන section එකටම කෙලින්ම ගියේ. ඉතින් මේ copy trading එකේ මේ ඉන්නේ traders-ලා. මේ ඔක්කොම copy trade කරන කට්ටිය. ඉතින් මේ මෙයාලගේ මේ chart එක මෙතන මේ උඩ පහළ ගිහින් තියෙන මේවට වැඩි හිතන්නව මේ යාලගේ අර තියෙන අනිත් දේවලුත් එක්ක හැදෙන chart එකක් තමයි මෙතන තියෙන්නේ. කොහොමද කියලා ඒක මම පස්සේ ඔයාලට පැහැදිලි කරනම් මේ account එක ඇතුළට ගිහිල්ලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට හරි මම මෙතනින් පළවෙනියට තියෙන account එකට ගිහින් පෙන්නන්න. හරි. මෙයා USD currency තමයි use කරන්නේ. return එක මෙච්චරක් තියෙනවා මේ විදිහට දීලා තියෙනවා. හරි. එයාගේ බලමු. average return එක 62ක් පෙන්නනවා. ඊට පස්සේ trading කොහොමද කියලා. හරි. එතකොට return එක recovery කරලා තියෙන විදිහ sharp ratio එක මේ දේවල් එයා profitable trader කෙනෙක්. එතකොට එයාගේ ඉක්විටි එක මෙන්න මේ විදිහට මුලින් ලොකු ගාණක් තියෙනවා. පස්සේ එයා විත්ඩ්‍රෝ කරලා හරි මොනවා හරි එහෙම දෙයක් කරලා තියෙනවා. ඊට පස්සේ එතන ඉඳලා අඩු ගාණකින් ඇත්තටම මෙතන මේ USD 200 එකක් කියලා කියන්නේ ඩොලර් 2ක් වගේ සෙන්ට් account එකකින් ට්‍රේඩ් කරන කෙනෙක්. ඉතින්
පුංචි ගාණක්. ඒ කියන්නේ එයා පොඩි ගාණක් දාගෙන තමයි ට්‍රේඩ් කරන්නේ. මං හිතන්නේ එයා ඒකට මෙයාව කිසිම කෙනෙක් ෆලෝ කරලා නැහැ තාම. මොකක් හරි එයාලගේ හේතුවක් ඇති. ඉතින් ඇවරේජ් ප්‍රොෆිට් එක 45ක් පෙන්නනවා. ඇවරේජ් ලොස් එක 8.5ක් පෙන්නනවා. මෙයාව ෆලෝ නොකරන්න හේතුව මං හිතන්නේ පොඩි. ඇත්තටම ඩොලර් 2ක වගේ ප්‍රමාණයකින් ට්‍රේඩ් කරන account එකක් එයාලා ලොකු confidence එකක් නැතුව ට්‍රේඩ් කරන්නේ. සමහරට මෙයා මේ ඕන කෙනෙකුට ලින්ක් කරගන්න පුළුවන් වෙන්නද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් confidence එකක් නැතුව දන්නෙත් නැහැ. හරි. අපි බලමු ඊට පස්සේ මෙයා ට්‍රේඩ් කරලා තියෙන්නේ මොනවද කියලා. gold වල BTC වල එක ට්‍රේඩ් එකක් දාලා තියෙනවා. gold වල දාලා තියෙනවා. ඉතින් මෙයාගේ හොඳම ට්‍රේඩ් එක 407ක් තියෙනවා. worst ට්‍රේඩ් එක 356ක් තියෙනවා. ට්‍රේඩ් මෙන්න මේක බලන්න. එතකොට එයා largest trade එක වෙනවා ඩොලර් 2 account එක. ඒ කියන්නේ අපි හිතුවම ඒක සෙන්ඩ් කරාට පස්සේ ඩොලර් 200 account එක 0.5ක lot size එකක් use කරලා තිනවා. ඉතින් මේ largest trade එක මේක ටිකක් ලොකු lot size එකක්. account එකට එක trade එකේ එක mistake එකකින් ලොකු damage එකක් වෙන්න පුළුවන් එකක්. ඒ වගේම මෙයා trade 150න් trade 258යි මේ trade 259ක් තියෙනවා. එතකොට මෙයා ට්‍රේඩ් 150ක් වින් කරලා තියෙන 109ක් ලොස් වෙලා තියෙනවා. හරි. ටෝටල් ප්‍රොෆිට් එක මෙතන තියෙනවා. ඉතින් එයාගේ ඇවරේජ් ට්‍රේඩ් සයිස් එකත් 0.5න් තමයි ට්‍රේඩ් කරන්නේ. හරි. ඒතර ඇවරේජ් ට්‍රේඩ් එකක් විනාඩි 24ක් වගේ මෙයා අල්ලන් ඉඳලා තියෙනවා. ඉතින් එතකොට ඉක්විටි එක බලන්න පුළුවන් මේ විදිහට ගිහින් තියෙන්නේ. හිස්ට්‍රි එක අපිට මේ බැලුවේ හැකි ට්‍රේඩ් එකේ කොහොමද ට්‍රේඩ් කරලා තියෙන්නේ ප්‍රොෆිට් කරලා තියෙනවා මොන ලොට් සයිස් එකෙන්ද දාලා තියෙන්නේ කොයි විදියටද කියලා ඔය විදියට ඔන් ට්‍රේඩ් කෙනෙක් බලා ගන්න පුළුවන්. හරි. අපි බැක් යන් ට්‍රේඩින්ග්ස් වලට යන්. හරි. එතකොට මම ඔයාලට පෙන්නන්නම් අපේ කොපි ට්‍රේඩින් කරන account එකක්. තව මෙතන තව එකක් මම නිකමට පෙන්නලා යන්නම්. අපි හිතමු 4 වෙනියට තියෙන එක බලමු. මෙයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා. හරි. එයාගෙත් මෙන්න මේ විදියට තියෙනවා. ලොකු කාල මෙයා ගොඩක් කල් ට්‍රේඩ් කරන නතර කරලා ඊට පස්සේ මම හිතන්නේ මොකක් හරි ඉෂුව එකක් වෙලා එයා ට්‍රේඩ් කරලා නැහැ. ෆලෝවර්ස්ලා 5 දෙනෙක් ඉඳලා තියෙනවා. ට්‍රේඩ් කරන එක නතර කරලා තියෙනවා. මාස ගානකින්ම ට්‍රේඩ් කරලා නැහැ. රයිට්. හරි. එතකොට අපි බලමු මම watch list එකට දාගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන ගිහිල්ලා මේ ratings වලට ගිහිල්ලා traders-ලා තෝරගන්න. ඉතින් මෙතන මේ trade account දෙකක් තියෙනවා කොපි trading කරන. මම මුලින්ම මේක පෙන්නන්නම්. මේක ඇවිල්ලා නම් එච්චර කාලයක් නැහැ. account එක start කරලා තියෙන්නේ 2026 1/24. එතකොට දැනට followers-ලා දෙන්නෙක් ඉන්නවා. return එක මේ ගාන දීලා තියෙනවා. ඉතින් අපි බලමු return එක කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තියෙනවා. right. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මෙයාගේ trading කොහොමද කියලා මේ account එකේ. equity එක $500ක් තියෙනවා. ඒ කියන්නේ $500කින් තමයි මේ account එකේ trade වෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට දැනට 24 වෙනිදා ඉඳලා 30 වෙනිදා වෙනකන් හැම දවසක්ම profit දවස් තමයි තියෙන්නේ. දැනට එක දවසක් අල්ලොස් වෙලා නැහැ. අපි බලමු instrument කියන එකෙන් අපිට බලන්න පුළුවන් trade කරලා තියෙන්නේ මොනවද කියලා. එතකොට XAUUSD මේ gold වල තමයි trade කරලා තියෙන්නේ. එතකොට අපි බලමු best trade එක උපරිම $5.76ක් හොයලා තියෙනවා. ඒ වගේම නරකම trade එක. එයා loss වෙච්ච trade එක $0.86ක් තමයි loss වෙලා තියෙන්නේ. ලොකුම lot size එකක් use කරලා තියෙන $500 account එකටත් 0.02. හරි. එතකොට trade දෙකක් loss වෙලා තියෙනවා. 36ක් win කරලා තියෙනවා. හරි. එතකොට මෙතනින් බලමු total profit එක. දැනට මේ දවස් ගානට $44ක් profit කරලා තියෙනවා. average trade size එක 0.01න් තමයි trade කරන්නේ. ඒකයි මෙතන මේ average size එක මේ ගාන දාලා තියෙන්නේ. හරි. එතකොට අනිත් දේවල් මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් average trade duration එකෙන් විනාඩි 1යි තප්පර 0.5ක් ඒ කියන්නේ තප්පර 5ක් තමයි මේක තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කැල්පින් මෙතඩ් එකට තමයි ට්‍රේඩ් කරන්න අපිට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ලොකු වෙලාවක් ට්‍රේඩ් අල්ලන් ඉන්නේ නැහැ. සමහරලාට ගෝල්ඩ් එකේ ට්‍රේඩ් කරනකොට සති ගණන් මාස ගණන් දවස් ගණන් අල්ලන් ඉන්න ට්‍රේඩ් වලට මාකට් එකේ මොනවා හරි නිවුස් ඉෆෙක්ට් එකක් ආවොත් එහෙම ඒක ලොකුවට බලපානවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ස්කැල්පින් මෙතඩ් එක මම හිතනවා කියන්නේ මගේ පර්සනල් අයිඩියා එක තමයි ස්කැල්පින් මෙතඩ් එක අපිට ප්‍රොෆිට් එකක් කරන් අයින් වෙන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් ඩේ ට්‍රේඩින් තමයි හොඳම දෙයක් විදියට කියන්න පුළුවන් ගෝල්ඩ් වල. හරි. ඊට පස්සේ හිස්ටරි එක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ට්‍රේඩ් වෙලා තියෙන්නේ.
ලොට් 0.01 ට්‍රේඩ් අරගෙන මෙන්න මේ විදිහට මේ ටිකේ මේ දිනේ එක ඒ කියන්නේ ඕපන් කරපු ටයිම් එක ක්ලෝස් කරපු ටයිම් එක ප්‍රයිස් රේන්ජ් එක කීයෙන්ද ඕපන් කරලා තියෙන්නේ ක්ලෝස් කරලා තියෙන්නේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන් කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා. හරි. ට්‍රේඩ් දෙකයි මේකේ ලොස් එකේ වැත්තේ අනිත් ඔක්කොම ප්‍රොෆිට් එකට තමයි ගැලවිලා තියෙන්නේ. හරි. ඒකේ අපිට ඩ්‍රෝ ඩවුන් එක බලා ගන්න පුළුවන්. දැනට මේ දවස් ගානට 1.24 සෙන්සුරාදීට දැල්ලා පොඩි දවස් කීපයක් විතරයි ට්‍රේඩ් කරලා තියෙන්නේ. ඉතින් එතකොට 109යි දසම් 0.5 ප්‍රොෆිට් කරලා දින 500 account එකට. ඒතර max drawdown එක ගිහින් තියෙන්නේ 100ට 0.43. ඒ කියන්නේ 100ට එකක්වත් මේ account එකේ drawdown එකක් ගිහිල්ලා නැහැ. ඒක ඉතින් අපිට හොඳ percentage එකක්. ඉතින් අර ලොකු දවසක් නැති හන්ද තීරණය කරන්න බෑ. මම මේ trade එකෙම ඒ කියන්නේ මේ trade කරන trade එකෙම තව account එකක් පෙන්නන්නම් ඊට වඩා පරණ account එකක්. හරි. එතකොට max daily profit එක දවසේ 100ට 2.58ක් උපරිම ප්‍රොෆිට් කරලා තියෙනවා. හරි. max daily loss එකක් නැහැ. ඒ කියන්නේ එක දවසක්වත් loss වෙලා නැහැ. average profit එක ඇවිල්ලා තියෙන ඒක හැදෙන්නේ මේ සම්පූර්ණ total දවස් ගානේ. ඒක 100ට 1.75ක් ඇවිල්ලා තියෙන average loss එකක් මෙතන නැහැ කියලා තමයි පෙන්නන්නේ. හරි. performance P එක. ඒතර performance P එක 50-50 තියෙන්නේ. ඒ කියන්නේ මෙයා දවසට ඩොලර් 10ක් හෙව්වොත් එහෙම ඩොලර් 5ක් ට්‍රේඩ් කරන කෙනාට ඩොලර් 5ක් කස්ටමර්ට යන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි. හරි. අපි බලමු රේටින් වලට ගිහිල්ලා අනිත් account එක මම ඒක watch list එකට add කරගෙන තියෙනවා. මේකේ ඇත්තටම ට්‍රේඩ් කරලා ටික දවසක් මේ නතර කරලා තියෙනවා දැන්. ඒකට withdraw කරලා නෙමෙයි account එකේ නතර කරලා තියෙන්නේ. ඒකට හේතුව මම කියන්නම් පස්සේ මොකක්ද කියලා. ඉතින් පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. සමහර ඒවා ප්‍රසිද්ධියේ කියන එක සමහරලාට බ්‍රෝකර් කම්පැනි වලට ඉෂුව එකක් වෙන්න පුළුවන්. මොකද සමහර බ්‍රෝකර්ස් ලගේ 100ට 100න් එහා ප්‍රොෆිට් වෙනවා නම් ඒක මේක අල්ලගන්න කට්ටිය කොහොම හිතයිද දන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රෝකර් කම්පැනි එක 100ට 100න් එහා ප්‍රොෆිට් වෙනවා නම් ඒ account එක ඒ කියන්නේ මාසයක් ඇතුළත මම කියන්නේ ඒක පොඩ්ඩක් බ්‍රෝකර් කම්පැනිට දැනෙනවා. ඉතින් එතකොට ඒක චූටි පර්සනල් account එකක නම් ওই ප්‍රශ්නේ නැහැ. පොඩි ගාණක් දාගෙන ට්‍රේඩ් කරන එක. නමුත් කොපි ට්‍රේඩින් වගේ සිස්ටම් එකක එහෙම යනකොට ඒක බ්‍රෝකර් කම්පැනිට දැනෙනවා. මොකද වෙන accounts follow වෙන නිසා. හරි. මේක බලමු අපි account එක 11.25 හදලා තියෙන්නේ. එතකොට නොවැම්බර් මාසෙ ඉඳලා ජනවාරි 26 වෙනකම් මේ විස්තර ටික තියෙනවා. ප්‍රොෆිට් තමයි ඒක normal පෙන්නන්නේ. හරි. monthly 126ක් පෙන්නනවා. හරි. බලමු ට්‍රේඩින් කොහොමද කියලා. හරි. ට්‍රේඩ් කරලා තියෙන හැම දවසක්ම ප්‍රොෆිට් විදියට තමයි පෙන්නන්නේ. මේ ට්‍රේඩ් නොකරපු දවස් ටික තමයි මෙහෙම තියෙන්නේ. එක දවසක් කරතු වෙලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම හැම දවසක්ම ප්‍රොෆිට් කරලා තියෙනවා. දවස් 68ක් වගේ වෙනවා මේ account එකට. 68ක් කිව්වට මේ අවසාන කාලේ ට්‍රේඩ් කරලා නැහැ ඒකේ. හරි. ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ට් ගත්තන් පස්සේ USD JPY වල එක ට්‍රේඩ් එකක් දාලා තියෙනවා. ඊටු ට්‍රේඩ් 461ම දාලා තියෙන්නේ gold වල. ඉතින් මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. බෙස්ම ට්‍රේඩ් එක. ඒක ඇවිල්ලා ඩොලර් 23.40ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. වර්ස්ම ට්‍රේඩ් එක වැඩිම ලොස් එකක් ගිහින් තියෙන්නේ ඩොලර් 20.79. ඒතකොට ලාර්ජස්ම ට්‍රේඩ් එක ඩොලර් 500 account එකකට දාලා තියෙන්නේ 0.05ක ට්‍රේඩ් එකක් විතරයි. එතකොට ට්‍රේඩ් 372ක් වින් කරලා තියෙනවා. ට්‍රේඩ් 90ක් තමයි ලොස් වෙලා තියෙන්නේ. එතකොට ටෝටල් ප්‍රොෆිට් එක දීලා තියෙනවා 541ක්. එතකොට මේකේ දාපු ගානම අනිත් පැත්තට ප්‍රොෆිට් වෙලා තියෙනවා. පර්සන්ටේජ් එක අර අඩු වෙලා තියෙන එක මේ උතන පෙන්වන්නේ මම හිතන්නේ 120 ගානක්. ඒකට මේ 167ක් මැක්ස් ප්‍රොෆිට් එක පෙන්වන්නේ. ඒ ඇවිල්ලා මුලින් ඩිපොසිට් එකක් දාලා පෙන්වන්න ඒක වලට ඉක්විටි එක බලන්න මෙන්න මෙතනදී ඩොලර් 2000ක් ඩිපොසිට් කරලා ඒක ප්‍රොෆිට් කරගෙන ගිහිල්ලා ඊට පස්සේ 500ක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම විත්ඩ්‍රෝ කරලා තියෙන. ඊට පස්සේ දිගටම 500ෙන් තමයි ට්‍රේඩ් කරගෙන ගිහින් තියෙන්නේ. මේ ට්‍රේඩින් රිටර්න් එකේ අඩුවක් වෙලා නැහැ. නමුත් මේ ඉක්විටි එකේ තමයි අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේක ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ට්‍රේඩ් එකනේ තෝරගන්නකොට ඉක්විටි එක අඩු වෙන්න පුළුවන්. මොකද එයා ප්‍රොෆිට් කරන එක එයාගේ account එකට එකතු වෙන එක විත්ඩ්‍රෝ කරනවා. මේකෙත් මේ දිගට මේක ගානක් තියෙන්නේ. මොකද ඩේලි දවස ගාන එකතු වෙන ප්‍රොෆිට් එක විත්ඩ්‍රෝ කරලා තියෙන දවස් අවසානට. සමහර දවස්වල ඔය දවස් දෙකක් බැරි වෙලා ඒක එකතු වෙලා තියෙනවා. නෝමල් දවස ගානේ විත්ඩ්‍රෝ කරලා තියෙනවා. ඔයාලා උනත් කොපි ට්‍රේඩින් වලට ලින්ක් කරන් පස්සේ ඔයාලට මේ මෙතඩ් එක ඒ කියන්නේ ඔයාලගේ තියාගන්න සේෆ්ටි එක ප්‍රොෆිට් වෙන ටික account එකෙන් අයින් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා ඒ account එකේ තියෙන balance එකම උදාහරණයකට ඔයාලා ඩොලර් 500ක් ට්‍රේඩින් වලට දානවා නම් 500ක් account එකේ තියෙනවා නම් ඉක්විටි එකට නෙමෙයි ඔයාලා මම ඒකට කොපි ට්‍රේඩින් සෙටින්ග්ස් හදාගන්න ඔයාලට වීඩියෝ එකක් ඕන නම් වෙනම කියන්නම්. ඒකදී අපිට සිකියුරිටි ටිප්ස් ටිකක් තියෙන යූස් කරන්න ඒ විදිහට. එහෙම වුණොත් අපිට ඒවා යූස් කරොත් එහෙම ඔය රිස්ක් එකක් නැතුව තියාගන්න පුළුවන්. රයිට්. එතකොට මතක තියාගන්න ඔයාලා කොයි වෙලේක හරි ට්‍රේඩ් කරන ප්‍රමාණයට අඩුවෙන් ඒ කියන්නේ
මෙන්න මේක උදාහරණයකට මේක ඉක්විටි එක 500යි තියෙන්නේ. ඔයාලා මේක ඉක්විටි එක 500ක් තිබ්බට මැක්ස් ඩ්‍රෝඩවුන් එක බලන්න 100ට උපරිම ගිහින් තියෙන 14.95ක්. පහුගිය කාලේ කියන්නේ ගෝල්ඩ් එකේ උපරිම ගෝල්ඩ් එක වොලටිලිටි එකක් තිබුණු ඕල් ටයිම් හයි සෑහෙන වෙලාවක් ඇඬුව එකවර මාකට් ඩ්‍රොප් වුණා. ඒ ඔක්කොම තිබිලත් ගිහින් තියෙන්නේ 14.95. ඒ කියන්නේ 500 account එක ගත්තාම ඩොලර් 70 ගාණක් තමයි උපරිම ඩ්‍රෝඩවුන් එක ගිහින් තියෙන්නේ. එතකොට ඩොලර් 70 ගාණට අඩු. ඒ කියන්නේ ඩොලර් 100ට අඩු account එකක් මේකට අවුලක් නැතුව ලින්ක් කරන්න බලන් අපි ඒක ටෙස්ට් කරලා බලන්න. එක account එකක් ලින්ක් කරා මම වීඩියෝ එක මැදින් ඔයාලට ඒ ලින්ක් කරපු account එකේ profit එක කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නම් මෙතනින්. හරි. ඊට පස්සේ අපි යම් බලන්න. රයිට්. එතකොට මේ ඩ්‍රෝඩවුන් එකකින් ඩොලර් 100 account එක කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා ඔයාලා දැක්කා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ ට්‍රේඩ් එකේ ට්‍රේඩ් වෙලා තියෙන්නේ. ඒතකොට ඔයාලට මේකට ඩොලර් 100 account එකක් උනා ලින්ක් කරගන්න පුළුවන්. එහෙම වුණොත් මේ 165 කියන ප්‍රොෆිට් එක 167 කියන ප්‍රොෆිට් එක 500කට 67ක් වෙනවනම් 100කට කොච්චරක්ද කියලා ඔයාලා ඒක පහෙන් වැඩි කරලා කැල් කරලා ගන්න. හරි. ඒ වගේ රිටර්න් එකක් ඇවිල්ලා තියෙනවා දවස් 60 ගාණක් විදිහට පෙන්වන්නේ. හරි. මෙන්න මේ දවස් ඉඳලා පොඩක් ට්‍රේඩින් අතර කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙයාලගේ ඒ කියන්නේ 100 account link කරපු කට්ටිය 100ට වැඩියෙන් ප්‍රොෆිට් කරාට පස්සේ මේ චූටි ඩිලේ එන්න පටන් ගන්නවා එක එක. ඒක බ්‍රෝකර්ස් ලගේ තියෙන දෙයක්. ඒක ලොකු ඉෂුව එකක් විදිහට දකින්නේ නැහැ. එහෙම එකට පේස් කරා. ඒ හන්දා අපි පොඩ්ඩක් මේ ඒ ලින්ක් කරලා තියෙන account එක මාරු කරලා ඉවරලා එයාලත් එක්ක ඔයාලට copy trading මේ account එක follow කරනවා නම් අපි ඒක කරන විදිය කියලා දෙන්නම් කොහොමද කියලා. එතකොට broker company එකට issue එකක් වෙන්නේ නැහැ. අපි live account දෙකක් හදලා මාසෙට ওই live account දෙකේ මාරුවට තමයි trade කරන්නේ. මොකද අපි 100ට 100ක් profit කරොත් එහෙම ආය අනිත් පැත්තට අනිත් account එකට මාරු වෙනවා. ඒ විදිහට තමයි යන්නේ. හරි. මම හිතනවා ඔයාලට copy trading ගැන idea එකක් එන්න ඇති. ඉතින් මේක ඇවිල්ලා ෆයිනෑන්සියල් ඇඩ්වයිස් එකක් විදිහට ඔයාලා ගන්න එපා. මොකද ෆයිනෑන්සියල් ඇඩ්වයිස් එක නෙමෙයි. ඉතින් ඔයාලට මොනවා හරි ඉන්කම් එකක් හොයාගන්න මොනවා හරි දෙයක් කරගන්න ඕන කියලා හිතෙනවා නම් ඔයාලා දන්නා forex trading කියලා කියන්නේ ලෝකේ ගොඩක්ම මිනිස්සු හම්බ කරන තැන. ඉතින් ඒ නිසා ඔයාලට ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන් දෙයක් තමයි forex trading කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ඔයාලගේ රිස්ක් එක මැනේජ් කරගෙන ඔයාලට දරන්න පුළුවන් ගානක් දාලා වැඩේ ස්ටාර්ට් කරන්න. මොනවා හරි දෙයක් ඔයාලට තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඕනනම් පර්සනල් කන්ටැක්ට් කරගන්න ඔයාලට ඕන හෙල්ප් එකක් දෙන්න. ඉතින් අවසාන වශයෙන් මට දෙන්න තියෙන ලොකුම උපදෙස තමයි කොපි ට්‍රේඩින් කියන්නේ සල්ලි හොයන්න තියෙන ලේසිම ක්‍රමයක් වුණත් මේකදී ඔයා තෝරගන්න ට්‍රේඩ් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. කවදාවත් Tamanට අහිමි වුණොත් දරා ගන්න බැරි සල්ලි වලින් මේ වගේ දේවල් වලට ආයෝජනය කරන්න යන්න එපා. ඔයාට මේ ක්‍රමය ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් පාවිච්චි කරන platform එක ගැන මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන නම් copy trading ගැන හරි WhatsApp message එකක් දාන්න. number එක description එකේ දාන්න. පුළුවන් හැම වෙලාවකම අපි ඔයාලට උදව් කරනවා. ඒ වගේම තමයි ඉස්සරහටත් forex trading ගැන copy trading ඒ වගේම තව forex වල තියෙන investment ක්‍රම ගැන ඔයාලට earn කරන්න පුළුවන් ක්‍රම ගැන videos දිගටම අරන් එනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න.